අරගෙන ඔයාලට බ්‍රෂ් එකක් තියෙනවා. බ්‍රෂ් එකකින් උනත් පුළුවන්. මම නම් අතින් මූණට හොඳට මේක ගා ගන්න. hi welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් thumbnail එකේ දකින්න ඇති මම අද අරන් ඉවිත් මොන වගේ වීඩියෝ එකක්ද කියලා. ඉතින් මම අද ගෙනාවේ ගෙදර තියෙන එකම අමුද්‍රව්‍යයක් විතරක් යූස් කරලා ඔයාලට විනාඩි 20න් ලස්සන පැහැපත් සමල් ලබා ගන්න පුළුවන් විදියක්. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර මගේ channel එක subscribe කරන්න යන්න. ඉතින් එහෙනම් අන්තිම වෙනකම් බලන්න. අපි බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා. අපිට මේ පේස් පැක් එක හදන්න මෙන්න මේ වගේ චූටි බෝල් එකක් මොකක් හරි ඔයාලා පාවිච්චි කරන එකක් ගන්න. ඊට පස්සේ මේකේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි මම මේ දැන් පෙන්නන එක. මෙන්න මේ කෝපි. මේ කෝපි කියන්නේ ඔයාලගේ මූණේ සහ බෙල්ලේ ගාන අවශ්‍ය ප්‍රමාණයට තමයි ඕනේ. මෙන්න මේ වගේ කෝපි. ඔයාලගේ ඕනම ගෙදරක අනිවාර්යෙන් ඉතින් කෝපි තියෙනවා. කෝපි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේකට ඇලෝවෙරා ජෙල්. මම මෙන්න මේ ඇලෝවෙරා ජෙල් එක තමයි යූස් කරන්නේ. ඔයාලට ගෙදර තියෙන ස්වභාවික ඇලෝවෙරා ජෙල් ගන්න තියෙනම් ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි මේකට තව අමුද්‍රව්‍යයක් ඇඩ් කරනවා. ඒ තමයි ඔයාලා කවුරුත් දන්න සීනි. සීනි ටිකකුත් ඕනේ. අපි එහෙනම් හදමු. දැන් අපි මේ පේස් පැක් එක හදමු. මුලින්ම කොෆි. අපි කොෆි ටිකක් දාගමු. අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා ගන්න. මම මේ වගේ ප්‍රමාණයක් ගන්නවා. ඊට පස්සේ අපි මේකට අනිවාර්යෙන් සීනි ටිකක් දාගන්න ඕනේ. සීනි ටිකක්, ඒ කියන්නේ ලොකුවට එපා. සීනි පොඩි ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ මේකේ තව ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි මම ඔයාලට කලින් කිව්වා මෙන්න මේ ඇලෝවෙරා ජෙල් එක. ඔයාලට ගෙදර තියෙන ඇලෝවෙරා ජෙල් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි ගෙදර ඇලෝවෙරා ජෙල් නැහැ. ඒක නිසා මම මේ ෆොලොවේ කියන ඇලෝවෙරා ජෙල් එක යූස් කරනවා. ඊට පස්සේ අපි මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඔයාලා මේ පැක් එක වැඩි දියාලුත් නැති උකුත් නැති මෙන්න මේ ගානට තමයි අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ කියන්නේ මේක වැඩි උකුත් නැහැ, වැඩි දියාලුත් නැහැ. ඒ කියන්නේ අපේ මූණට හොඳට මේක ගා ගන්න නම් මේක මෙන්න මේ ගානට තියෙන්න ඕනේ. නැත්නම් මේක අපේ මූණට අල්ලන්නේ නැහැ. අපි ඊට පස්සේ දැන් මේක ගාගමු. මුලින්ම පේස් වොෂ් යූස් කරලා හොඳට පිරිසිදු කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු කරගත් සම මත මෙන්න මේ විදිහට තමයි අපි මේක ආලේප කරන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට අරගෙන ඔයාලට බ්‍රෂ් එකක් තියෙනවා. බ්‍රෂ් එකකින් උනත් පුළුවන්. මම නම් අතින් තමයි ආලේප කරන්නේ. මෙන්න මේ විදිහට අපේ පේස් පැක් එක හොඳින් මුහුණේ ආලේප කරන්න. මේක ඇස්වල ගා ගන්න එපා. බෙල්ලෙත් අනිවාර්යයෙන්ම මේ පේස් පැක් එක ආලේප කරන්න. පිරිසිදු කරගත් මොහොන මේ පේස් පැක් එක අපි මෙන්න මේ විදිහට තමයි ආලේප කරන්නේ. අනිවාර්යෙන් ඔයාලා මේ පේස් පැක් එක බෙල්ලෙත් ආලේප කරන්න. ඔයාලට ඕනේ නම් අත්වල කකුල්වල නම් මේ පේස් පැක් එක ආලේප කරන්න පුළුවන්. මේක ගාලා අනිවාර්යෙන් විනාඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් ඉන්න. අපි විනාඩි 20ක් ඉඳලා මේක සෝදලා බලමු. විනාඩි 20කට පස්සේ මේක සෝදලා බලන්න. එතකොට ඔයාලගේ ස්කින් එකට හොඳ ග්ලෝ එකක් එනවා. එහෙනම් ඔයාලත් කරලා බලන්න. එහෙනම් බයි.